යන්නේ අද වත්ත උඩහට ගිහිල්ලා මාළු බැදලා ගල් කාලක් ගහන්න යන්නේ. කාටවත් පේන්නේ නැති කවුරුත් පේන්නේ නැති තැනක ගහන්න ඕනේ. ඉතින් මගේ ගමේ හැමදාම අවශ්‍ය කරන මගේ හතරන් යාළුවනේ ඔයාලට හොරෙන් ගල් කාලා ගහන්න යන්නේ. ගල් කාලයි තියෙන්නේ. ඕක අපි ඔක්කොම ගහලා වැඩක් නැහැනේ. ගඟ මැදට පැදපු ඔරුව වගේ වෙනවනේ. ඒ හින්දා මං විතරක් ගහන්න තරහ වෙන්න එපා. අපි වෙන දවසක තව ගල් කාලක් හොයාගෙන ගහමු. මත් කට්ටියක් කවුද ඉන්නවා. ඒ හින්දා අවුලක් නැහැ. ගහන්න යන්නේ. කැලේ වැවිලා තියෙන්නේ. කැලේ අඩු තැනක අපි මාළුවක වැදගම්මු. මාළුවක වැදගෙන ගහමු. ගල් තුනක් හොයාගන්න ඕනේ. දැන් ලිපක් බැඳගන්න. අපි ගල් තුනක් හොයාගෙන ලිපක් බැදලා මෙතෙන් ඉඳලා ගහමු ගල් කාලේ. මහන්සි ෂර්ට් එක නම් ගලවන්න ඕනේ. ෂර්ට් එක ගලව වීඩියෝ එකට අවුල්නේ. මේ හින්දා ෂර්ට් එක ගලවන්නේ නැහැ. මේ නැත්තම් පට්ට දාඩියයි. අවුලන්නේ හේවනයි. ඊට දෙයියෝ මෙතෙන්ට වඩින්න එපා. මට මේ හේවන ඕනි. වැඩි කෑගහන්නත් බෑ පල්ලෙහා ගෙදර තියෙන්නේ. අම්මට කිව්වා මම මාළු බදින වීඩියෝ එකක් කරන්න යන්න කියලා. ගල් කාලක් ගහන්න යනවා කියලා දන්නේ නැහැ. මේ අම්මා આવොත් එහෙම ගල් කාලේ ඔළුවේ ගහනවා. ඉන්නේ මේ අම්මට හොරෙන් වැඩේ කරගන්න ඕනේ. වලාහක දෙයියෝ අපේ ගමට වඩින්න කලින් මේ ලිපපත්තු වේවා. ඔයාලා ප්‍රාර්ථනා කරපල්ලා ඉක්මනට මේ ලිපපත් වෙන්න කියලා. ලිපපත් වෙලා ආයෙ අප්ලයි කරනවා. මේ දෙහි දාලා කොහොමද ගහලා තියෙන්නේ. දැන් විතරයි තියෙන්නේ. ෆොරස්ට් එකෙන් ගන්නවා වගේ වත්යයි කාර්යය આવොත් ඔක්කොම ඉවරයි. බලයි වැඩි කරන්න ඕනේ. මම නැවුවා ඉන්න ගහනවා. මේ වත්ත කණ්ඩා ගන්න බවත් පාස්වර්ඩ්. dan lipat lipat වෙනවා ළමයි lipat වෙනවා සුපිරිය lipat වෙනවා ළමයි වෙන්න ඕනේ කෙසේද එසේම වෙයි. මතක් කරනවා අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරගෙන නැත්නම් දැන්ම subscribe කරන්න. මම දන්නවද මේ ගල් කාලක් හරි ගන්න කීයක් හරි මාත් හොයාගන්න බෑ මම. ඉතින් ගාලා දීපන් උඹලට ඔන්න වාරයි වැඩේ. මම වීඩියෝ කරන්න හැමදාම මොනවා හරි ගමන්න. ගාවට රොටි වෙන කබල අරන් ආවේ අම්මගේ. අම්මා නැති හින්දා
ගත්තා. හරි. නියමයි. හෙල් එක රත් වෙනවා සුපිරියටම. ඉතින් අපි මාළු ටික දාමු. මාළු ටික දාලා සිස් ඕල යල් ගාලක් ගහලා ලාදල් එක. යේ! රත් වෙලා තියන්නේ කොල්ලෝ. එහෙනම් මාළු කෑලි ටික දැම්ම කොල්ලෝ. අපි රත් වෙලා වගේ කොල්ලෝ. දාමදි. ගල් කාලා සාප්පේ දාගෙන ආවේ. ඉතින් හොරෙන් එන්න බෑ ගල් කාලයි. ගල් කාලයි. ඒතුරයි. ඉතින් සාප්පේ දාගෙන ආවේ. ගෙදරට හොරෙන් අරන් ආවේ. දැන් හොරෙන් අම්මා එනවාද කියලා බලන්න ඕනේ නැත්නම් මලගෙඩියක්. හරි පොට්ටක් කඩාගෙන මෙහෙම තමයි මාළු එක බැදුනට පස්සේ මම මේ දර්ශනය දැක්කේ. මානව ලස්සනයි. දසුන ඇත්තටම සුපැහැදිලි. මට හිතෙනවා ඇත්තටම අද මානව දවසක්. තනියම තාත්තලේ තනියම ඉන්නේ. වත්ත සම්බන්ධ පැරණි ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා ඒක සොහොන්. මට බය හිතුණා එහෙනම් මම එතනින් අඩියක් පල්ලෙහාට දැම්මා. දැන් ගහන්න යන්නේ අපි ෂොට් එකක් දාමු මාළුත් එක්ක. Yes. මම ගෙදර නැති හින්දා හොයලා මෙන්න මගේ යාළුවත් ආවා. මේක නෙමෙයි. ඒක මගේ එක. මේ වාගේ. දැක්ක යාළුවා? ඈ මම හොයාගෙන ආවිල්ලා වත්තු උඩහට. මේ මගේ යාළුවත් ඉන්නවා හොයාගෙන මාන. ගෙදර හොයලා මම නැති හින්දා මේ වත්තු උඩහට ඇවිල්ලා මාව හොයාගෙන. මහන්සිද? ඈ හායි කියන්නේ යාළුවන්ට හායි. හායි උඩගෙන ඇවිල්ලා මහන්සි. මහන්සියකින් ඈ මාව කෑවනේවා. Nanti bilang aku orang orang kota maru mau mana ada biar borne nih ada buangan tanah
දැක්කලාම මාළු එක බදිනකොටවත් මං ගාවට මෙයා ආවේ නෑ. මෙයා දැන් තමයි මේ හොයාගෙන ආවේ. මේ තාම මහන්සි. දැන් ඇවිල්ලා විනාඩි 10ක් විතරයි තාම මහන්සි එයාට. ආන මහන්සිද? සත්‍යකුට උනත් ගොඩක් ආදරය කරන්න කවදාවත් එයා ඔයාව දාලා යන්නේ නැහැ. සතාට ඒ කියන්නේ උපරිම ආදරයක් සෙනෙහසක් දෙන්න. ඒකෝට කවදාවත් ඒ සතා ඔයාව දාලා යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මම පොරොන්දු වෙලා කියන්නේ. මොකද මම මෙයාට ගොඩක් ආදරේ. ඒ ආදරේ තමයි මේ ඉන්නේ. තේරෙනවද? ඒ ආදරේ නිසා තමයි මෙයා මාත් එක්ක මෙතන ඉන්නේ. මචං. මාළු කැලක් කලන්. සොට්ටේ දාලා මම. සොට්ටේ දාලා මම කැලක් කොහොමද? ආද? හන්දියා මේ හිටියට කියන්නේ ගමේ අයගේ හපන්න එහෙම යනවා පාරයින් යනකොට හැබැයි කවදාවත් දැක්කා දුන්නොත් විතරයි කන්නේ. සීනේ කන කෝටු සීනි පාවිච්චි ගන්න ඕනේ නැහැ. ඔයාලා ලංකාවේ ඉගෙන ගන්න පුළුවන් මේ කෝට් එක කොහොමද පාවිච්චි කරන්නේ. ඊළඟට යන්න ඕනේ නැහැ. ෂොට් 4යි පස්වෙනි ෂොට් එක ලොකුවට දාගත්තා. මොකද දන්නවද? ඉතින් කතා කරනවා බෝල් ගන්නවා. බෝල් 10ක් විතර ආවා. මං 9ක් ආන්සර් කරා. අන්තිම කෝල් එක මට ආන්සර් කරන්න බැරි වුණා වීඩියෝ එකේ ඉඳලා. අම්මා කෝල් ගන්නවා කොහෙද ඉන්නේ කියලා අහනවා. ඉතින් මේ ෂොට් එක ලොකුවට දාගත්තා. ඔන්න ගල් කාලේ ඉවරයි. අපි අදට යනවා ඔයාලගෙන් හමු අරගෙන. ආයෙ එන්න ලස්සන වීඩියෝ එකක් මේ වගේම ආදල් වීඩියෝ එකක් එන්න ජීවිතේ අනිව ජීවත් වෙන්න ඕන තැන්වල තනියම ජීවත් වෙන්න. පස්සේ මම ඉන්සන් බයි කියන අපි ෂොට් එක වීඩියෝ ඉවරයි කියන්නේ. මේ අම්මට කේක් ගන්න ගිහිල්ලා. ජීවිතේ තියෙන අන්තිම තුරුම්පත් ගහලා බලන්න. ජීවිතේ දිනන්න ඕනේ මිනිස්සු. පටන් ගෙන ලොකු ගමනක් ආය නැති වෙච්ච මිනිස්සු අපි. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ජීවිතේ දිනිය යුතුයි. කවදා හරි අපි දිනන්නම ඕනි. අපි ජීවිතේ දිනනවා. මායි උඹයි දෙන්නම මේ වීඩියෝ බලන උඹත් දිනනවා කවදා හරි. මේ වීඩියෝ එක කරන මමත් දිනනවා කවදා හරි. ඒක අපේ හදවතේ තියාගෙන හිතේ තියාගෙන නේද? අපි වැච්චි ගාමු. නේද මිස? බයි කියන්නේ. මහත් හරි කියස් දාලා බලන් ඉන්නවද? අවරයි. එයා කෝටු දෙකෙන් කනවෑ. උන් බලන්න. එයා කෝටු දෙකෙන් ලස්සනට කනවෑ. දැක්කා? ඔන්න. දැක්කද එයා? දැන් ආයේ මේ කෝටු දෙකෙන් මාත් කන්න ඕනේ. මාත්. ඈ? මාළු ඉවරයි. ඔන්න බැදූ මාළු ටික ඔක්කොම ඉවරයි. ගල් කාලත් ඉවරයි. ඉතින් දැන් අපි ගෙදර යන්නේ. මීට දැන් ෂේප් එකේ බහින්න ඕනේ පල්ලෙහාට. මොකද අම්මා දැක්කොත් එහෙම ඉවරයි. දීමාපියෝ කැමති නෑ කවදාවත් තමන්ගේ දරුවා බොනවට කැමති නෑනේ. ඒ හින්දා මම ඒක දන්නවා. නමුත් මම අපි යන්න. ගෙදර යන්න ඕනේ. අම්මා ඕන් දුවගෙන එන්නේ යා. දුවගෙන දාවේ. දුවගෙන ආවා කියන මහන්සි කියන්නේ. ආයා. අපි යන් ගෙදර. අපි දැන් ගෙදර යන්නේ එයා දුවනවා. ඒ වා කලින් යන්න එපා එන්න. අපි ගෙදර ගිහින් බලමු. දැන් අම්මා මුකුත් කියන්නේ නැහැ හරිද? අපි දන්නේ නැහැ. පාඩුවේ හිටියා එච්චරයි ඈ. එහෙනම් අද vlog එක මෙතනින් ඉවර වෙනවා. තවත් ලස්සන vlog මම ඔයාලා හම්බෙන්න එන්න. අම්මා ඉන්න පාඩුවේ යන්න ගියරලුට. නැත්නම් අදත් ඉවරයිනේ.